මම නිරංජලා. පුත්තලම් දිස්ත්‍රික්කයේ සාලිවැව කියන පළාතේ මම ඉන්නේ. ගිය අවුරුද්දේ 9 වෙනි මාසයේ මගේ ගර්භාෂයේ ගෙඩියක් තියෙනවයි කියලා බාලසූරිය හරහා channel එකකින් පුත්තලම් මූලික රෝහලේදී මෙම ඉවත් කරන්න සල්ලි කර්මයකට භාජනය වෙන්න සිද්ධ වුණා මට. ડોક્ટર දිනේෂ් කියන වෛද්‍යවරයා මෙම සල්ලි කර්මය කරන අතරතුරදී මගේ මුත්‍රා නාලය කැපිලා. පස්සේ එම මහතා පිළිගත්තා ඔහු අතින් අත්හැරද්දක් වුණ බවට. මේ තියෙන්නේ ලිඛිතව ඔහු දුන්න ලියුම. මේ සීල් එකත් එක්ක තියෙන්නේ. මට මේක දරා ගන්න බැරුව මම ගොඩාක් ඇඬුවා. මම මුත්‍රා බටයකින් කොහොමද ජීවත් වෙන්නේ? ජීවිතේදී මුණ දෙන්න. මම අම්මත් එක්ක මගේ දරුවත් එක්ක පොඩි නිවහනක මම ඉන්නේ. මම බැගෑපත් වෙලා ඉල්ලුවා මං කොහොම හරි මට මේක සුව කරලා දෙන්න කියලා. පස්සේ කුරුණෑගල රෝහලට ස්පෙෂල් ડોක්ටර් කෙනෙක් වෙත මාව යොමු කරනවයි කියලා ඔහු සෝහන් පෙරේරා කියන ડોක්ටර් මාව මුණ ගස්සන්න සැලැස්සුවා. පස්සේ දෙවෙනි ඔපරේෂන් එකට කුරුණෑගල ළඟ දෙනියක් නැති නිසා ඔහු මට කීවා වෛද්‍යවරයා මුණ ගස්සලා දෙන්න කියලා. ඒ කියන්නේ ડોක්ටර් දිනේෂ්. මම පුත්තලම් මූලික රෝහලට ඇවිත් බලනකොට ඔහු පිටව ගොස් වෙනත් රෝහලකට. ඊට පස්සේ විමසලා බලද්දී ඔහු ගිහින් තියෙන්නේ මන්නාරමට. මම මන්නාරම් ගියා ඔහු හොයාගෙන. පස්සේ එහෙත් එයා හිටියේ නැහැ. එම වෛද්‍යවරයා වෙනත් රෝහලකට ගිහිල්ලා. මම තවත් ගොඩාක් අසරණ වුණා. ඊට පස්සේ මම පුත්තලම් පොලිසියට පැමිණිල්ලක් දැම්මා 10 වෙනි මාසේ 30. මට සාධාරණයක් ඕනේ කියලා. මොකද කුලියේ වැඩක් කරලා තමයි මම ජීවත් වුනේ මගේ අම්මවත් දරුවවත් පෝෂණය කරලා. දැන් බටේකින් මං කොහොමද බේත් හේත් කරගන්නේ? කන්නේ බොන්නේ කොහොමද? ඊට පස්සේ එතනට ගියාට පස්සේ මම බැලුවේ සාධාරණයක් වෙයි කියලා මට. එහෙදිත් මට සාධාරණයක් වුණේ නැහැ. කොළඹ ජාතික රෝහලට මං 3 පාරක් ගියා. අනුරාධපුර මූලික රෝහලට ගියා. එහෙත් නැහැ මට ළඟ දිනයක් ඔපරේෂන් එකට. ඊට පස්සේ කුරුණෑගල එම ડોක්ටර් මුණ ගැහෙන්න ගියා මම කීප වතාවක්ම channel වලින්මයි ගියේ. එහෙදිත් මට ළඟ දිනයක් තිබුණේ නැහැ. මේ ડોක්ටර්ගේ නම්බරය දුන්නා පොලිසියට බැරි තැන. මම යාට කතා කරා. මට කන්න බොන්නවත් මට වියදමට කීයක් හරි දෙන්න කියලා. ඒත් මට ඇහුම්කන් දුන්නේ නැහැ දෙවියනේ කියලාවත්. මං ගොඩාක් අසරණ වෙලා මං අඬන්න ගත්තා මං කොහොමද ජීවිතේට මුණ දෙන්නේ කියලා. ජීවිතේ පවා මට එපා වෙලා ජීවිතේ අත්හරින්න තරම් මට කලකිරුණා. කිසිම පිළිසරණක් විසඳුමක් මට ලැබුණේ නැහැ අද වෙනතුරු. ඇයි මේ වගේ වෛද්‍යවරුන් අපි වගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ? මම ලියුම් ලියන්න පුළුවන් හැම තැනකටම ලිව්වා මගේ රිපෝට් හරහා. නමුත් ඒ වලින්වත් මට කිසිම විසඳුමක් ලැබුණේ නැහැ. කිසිම බලධාරියෙක් මං ඉන්න තත්ත්වයේ බලලවත් පිළිසරණක් උනේ නැහැ. මේ තියෙන්නේ ඒ හැම තැනටම ලියුම් ලිව්වා. බැරි තැන ජනාධිපති ලේකම්තුමා හම්බෙන කොළඹ ගියා මම තනියම. මගේ රිපෝට් පවා අරගෙන. තවමත් මට පිළිසරණක් නැහැ. මම කොහොමද බටයකින් ජීවිතේට මුහුණ දෙන්නේ? ජීවත් වෙන්නේ කොහොමද? මේ වීඩියෝ එක බලන ඔබතුමාලා බලන්න සානුකම්පිතව මං වගේ අසරණ වෙලා ඉන්න කෙනෙක් ගැන කිසිම පිහිටක් නැතුව අද වෙනතුරු ගම් වතුරට ගෙවල් දොරවල් යට වෙලා මේ ඉන්නේ මගේ පුංචි නිවහන බලන්න.
මේ කුඹුරේ තියෙන වැලි ගොඩවල් මේ ගෙදරට ගසාගෙන ඇවිල්ලා. කාමර දෙකයි තියෙන්නේ මට. බිත්ති 4ක් නැහැ බිත්ති 2යි. මගේ අම්මට අවුරුදු 80ක් විතර. එයා ක්ලිනික් ගෙනියන්න ඕනේ. ඒ වැඩ කරන්නත් ඕනේ මට. මගේ දරුවා පෝෂණය කරන්නත් ඕනේ. අදටත් හවුහරණයක් නැහැ මට. පොලිසිය DIG සර් පවා අපේ ගෙදරට ආවා. එතුමා පවා කිව්වා මොන හරි දෙයක් මේ ડોක්ටර් හරහා විසඳුමක් අරන් දෙන්නම් කියලා. ඒත් අද වෙනතුරු මට කිසිම පිළිසරණක් උනේ නැහැ. ડોක්ටර්ට කතා කරා මම අදත් මේ මොහොතේ ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. මට සාධාරණේ කොතනින් හරි මං ගැන අනුකම්පා කරලා මට ජීවත් වෙන්න ඉන්න කාමර දෙකක් හරි ලබා දෙන්න කියලායි මං ඔබලාගෙන් ඉල්ලන්නේ. අපි වගේ අයට පොලිසියෙන් පිහිටක් නැහැ. වෛද්‍යවරුන්ගුත් නැහැ. එතකොට මං යන්න ඕන කොහෙටද? මට සාධාරණේ ඉෂ්ට සිද්ධ කර දෙන්න. මං එතකම් බලන් ඉන්නවා. ඔබ මාලට ගොඩාක් පිං සිද්ධ වෙනවා. මං වගේ අහිංසකයෙක්ගේ ඉල්ලීමකට සවන්කම් දීලා සාධාරණ ඉෂ්ට සිද්ධ කර දෙන්න පිං සිද්ධ වෙනවා.